පාටකුරුල්ලෝ ටෙලිනාට්‍ය නරඹන ඔයාලව ගොඩක් ආදරයෙන් මමගේ YouTube නාලිකාවට එකතු කරගන්නවා. යාළුවනේ මම ඔයාලට කියන්න යන්නේ පාටකුරුල්ලෝ ටෙලිනාට්‍යයේ සිද්ධ වෙන්න තියෙන දෙයක් ගැන. ඉතින් ඔයා අනිවාර්යයෙන්ම කතාව බලන්න. ඒකට කැමති නම් like කරන්න, comment කරන්න. ඒ වගේමයි ඔයා මගේ channel එක subscribe කරලා නැත්නම් මතක ඇතුව channel එක subscribe කරන්න. ඔන්න දැන් මේ වෙද්දි කතාවේ වෙලා තියෙන මොනවද කියලා ඔයා හොඳටම දන්නවනේ. ඇත්තටම මම කියන්න යන්නේ නිම්නාවිට ඇති වෙන ප්‍රශ්නයක් ගැන. මේ වෙද්දි නිම්නාවි ඉන්නේ කෙවින් එක හුඟක් තරහෙන්. මොකද නිම්නාවි හැම දෙයක්ම දැනගෙන භාවනා කියන දේවලුත් අහගෙන තමයි නිම්නාවි මේ වෙද්දි මේ විදිහට හැසිරෙන්නේ. ඒ වුණාට අපි හැමෝටම අමතක වෙච්ච එක් කාරණාවක් තියෙනවනේ. මොකද නිම්නාවි පැහැරගත්තේ කවුද කියලා. ඇත්තටම නිම්නාවි පැහැරගත්තේ නුරාන්නේ. ඉතින් නිම්නාවි නුරාන් පැහැරගත්තට පස්සේ නිම්නාවි දැනගෙන හිටියා නිම්නාවි පැහැරගෙන ඉන්නේ නුරාන් කියලා. හැබැයි එහෙම දැනගෙන ඉඳලත් නිම්නාවි ඒ ගැන කාටවත් කිව්වේ නැහැ. අඩුම ගානේ ඒ කාලේ හිටපු මංජිත්තටවත් තමන්ගේ අම්මට අප්පච්චිටවත් ඒ වෙලාවේ ඒ දේ කියන්න නිම්නාවිට පුළුවන් කමක් ලැබුණේ නැහැ. ඒ කියන්නේ නිම්නාවිගේ හිතේ හොරයක් රහසක් තියෙනවනේ. ඉතින් නිම්නාවි හොඳටම දන්නවා තමන්ට මේ වගේ දෙයක් කරේ නුරාන් කියලා. ඉතින් එහෙම දැනගෙන නුරාන් කියන මිනිස්සයා තමන්ගේ ජීවිතේට මේ වගේ ආපහු වතාවක් ඇවිල්ලා මේ වගේ දෙයක් කියද්දි නිම්නාවිට ටිකක් හිතන්න බලන්න ඉඩකඩ තිබුණා. මොකද නිම්නාවි දන්නවනේ ඒ කෙනා තමන්ට එච්චර හොඳක් කරන්න කැමති කෙනෙක් නෙමෙයි කියලා. හැබැයි ඉතින් මෙන්න මේ වගේ දේවල් මේ විදිහට ප්ලෑන් කරලා කරන්න ඇති කියන දේවත් නිම්නාවිට හිතන්න තිබ්බා. ඉතින් නිම්නාවි එහෙම හිතුවේ නැහැනේ. අනිවාර්යයෙන්ම යාළුවනේ කතාව ඉදිරියේදී මෙන්න මේ පැහැර ගැනීම සම්බන්ධයෙන් ලොකු හෙළිදරව්වක් යනවා. ඒ කියන්නේ එතෙන්දී නිම්නාවි මේ හැම දෙයක්ම රහසක් විදිහට රැකගත්තු එක ගැන නිම්නාවිටත් ප්‍රශ්නයක් ඇති වෙනවා.